ආයිබෝවන් කියලා පිළිගන්නවා NCKHF YouTube channel එකට. අද ඔයාලට මම කියලා දෙන්න හදන්නේ අවුරුද්දට කොහොමද හරියටම අලුව හදාගන්නේ කියලා. එහෙනම් අපි යමු වීඩියෝ එකට. යන්න කලින් අපේ YouTube channel එක subscribe කරන්න කියලා මතක් කරනවා. එහෙනම් යමු. ඉස්සලාම් පිටි මේ වගේ තාච්චියකට දාගෙන හොඳට බැද ගන්න ඕනේ. හොඳ පදමට එන්න බැද ගන්න ඕනේ. මෙන්න මේ වගේ පදමට එන්න. ඊට පස්සේ ඉතින් රටකජු ටිකක් අරගෙන සුද්ධ කරලපු මෙන්න මේ වගේ හොඳ රටකජු ටික සුද්ධ කරන්න ඕනේ. ඊට පස්සේ ඒක වණ්ඩේ කිරියට දාලා හොඳට කොටා ගන්න ඕනේ. චුට්ටක් කැලි වෙන්න කොටා ගන්න ඕනේ හොඳට. ඊට පස්සේ ඒක පිටියකට දාගෙන මෙන්න එහෙම කලවම් කරගන්නයි තියෙන්නේ. ඊට පස්සේ සීනි ටික වෙනම තාච්චියකට දාගෙන ඒකට වතුර චුට්ටකුත් දාගෙන ටක් ගාලා පොඩ්ඩක් දාන්න ඕනේ. දාලා ඉතින් කලවම් කරගන්නයි තියෙන්නේ. සාමාන්‍යයෙන් පෙනේනකම් මේක කලවම් කරගන්න ඕනේ. පොඩ්ඩක් විනාඩි 20ක්වත් යනවා ඉතින්. මෙන්න මේ වගේ හොඳට කලවම් කරගත්තා නම් මෙන්න මේ වගේ පෙනේනකම්ම කලවම් කරගන්න ඕනේ. නැත්තම් වැඩි ගින්නේ හරි පෙනේනකම් මෙන්න මේ වගේ කරගන්නයි තියෙන්නේ. මේ වගේ පෙනේද්දිම බාගත්තාම හරි. මෙන්න මේ වගේ පෙන ආවහම පැණි එකේ හොඳට මේ වගේ උකුවට තියෙන්න ඕනේ. ඊට පස්සේ මෙන්න මේ වගේ බාගත්තා මේ වගේ කලර් එකක් තමයි ඇති වෙන්නේ අන්තිමේටම. ඊට පස්සේ අපි කලින් හදාගත්ත පිටි මිශ්‍රණය රටකජු දාපු හටිය වල ඕනනම් කජු උනක් දාගන්න පුළුවන් ඒකට. මේ වගේ හොඳ ඉටි කොලයක් අරන් ඒකට මේ වගේ පහන් පිටි චුට්ටක් දාලා ඒක දාන්නේ ඇලවෙන හින්දා. ඊට පස්සේ මේක දානවා මෙන්න මෙහෙම තාච්චියේ පිටි ටික. ඊට පස්සේ මෙන්න මෙහෙම කලවම් කරගන්න තමයි තියෙන්නේ. හොඳට කලවම් කරගන්නාම හොඳට නිකන් උඩට ඔක්කොම මික්ස් එකක් වගේ ආවා මෙන්න මෙහෙම. ඒ දාපු අපි ඉටි කොලේට දාලා හොඳට තුනී වෙන්න තවර ගන්නයි තියෙන්නේ. මේ වගේ කෙහෙල් කොලයක් වගේ මොකක් හරි එකක් අරන් හොඳට තුනී කරගෙන උඩින් පාන් පිටි ටිකක් දාගෙන අලුව කැට කපා ගන්න තමයි අන්තිමේට තියෙන්නේ. මේ වගේ තමයි අන්තිම ෆයිනල් ලුක් එක. එහෙනම් subscribe කරලා එකතු වෙන්න. Thank you.